Welcome back to our channel. අද again super video එක unboxing එක මොකක්ද මම unbox කරන්නේ. අද මගේ setup එක ගැන සාමාන්‍ය පොඩි setup එකට මම දැන් ඒක ලොකු update එකක් දෙන්න යන්නේ. ඔය හිතන මොකද්ද? හිතන්න පොඩ්ඩක් comment කරන්න පොඩ්ඩක් හිතලා කියන්න. මට ගන්න ලැප් එක අද මාරාති ලැප් එකක්. ඒක තමයි කියන්නේ. මේක iChromebook නෑ. මේක Windows. මේ iChromebook නෑ. හරි. ඔයගොල්ලන් දැක්කේ මම post එක දාලා තිබ්බා මේ video is coming soon කියලා. ඒක මේ වීඩියෝ එක නෙවෙයි. එනේ මේක නෙවෙයි. මම මේ හොඳ ලැප් එකෙන් තමයි ඒක edit කරලා දාන්නේ. ඒක නිසා මේක unboxing එකේ වැරදවට ගන්න එපා. ඒ වීඩියෝ එක නෙවෙයි මම දැන් අද කරන්නේ. මගේ unboxing වීඩියෝ එක traveling vlog එකක්. ඔයගොල්ලන් stay tuned එකේ ඉන්න. හරි. දැන් වැඩි කතා කරන්න නැතුව කරමු. අපි පොඩ්ඩක් ඉන්න මම මේකේ about එක මම කියන්නම්. පෙන්නන්න කලින් මම ලැප් එකේ පෙන්නන්න කලින් මේකේ about එක කියන්නම්. මම තප්පර දෙනකොට විනාඩියක් කතා නැහැ. විනාඩියක් ඉත මට information ටික ගන්න. මම විනාඩිය skip කරනවා. hi guys මම මේක ගත්තා. මෙන්න මේක තමයි මම අද ගත්ත ලැප් එක. ඒක bright එක වැඩි වෙන්නේ පොඩි මම bright එක අඩු කරනවා. අඩුද? පේරි මේ තමයි ලැප් එක. මේක කිව්වොත් එහෙම Dell 15 laptop DC15 250 මේක inches එක 15.6 inches. ඊට මේක internal core එකක්. ඊට පස්සේ මේක RAM එක 16GB. මේක 512 SSD Windows 11 notebook එකක්. Dell එකක්. මේක තමයි ලැප් එක. හරි. දැන් ඉතින් information එක කිව්වා. දැන් අපි ලැප් එක වෙනු. ලැප් එක box එකේ තියෙන්නේ මේ box එකේ තියෙන උන්ට කටින්ග් කරලා නැහැ. මේ තියෙන මාර බරයි. මේක ඒක මාර වයි මම ඉතින් පොඩ්ඩක් මගේ කකුලෙන් තියාගන්න. අපේ යන මෙන්න මේ මෙච්චර තියෙනවා. හරි. අපි යන වීඩියෝ එකට යන්න. අනිවාර්යෙන් මගේ වීඩියෝස් එක කැමති නම් ඔයගොල්ලෝ මගේ අනිවාර්ය වීඩියෝස් එකට කැමති නම් ඔක්කොම මම දැකලා තියෙනවා. හොඳ views ගියාට ඔයගොල්ලෝ කවදාවත් subscribe කරන්නේ නැහැ. එතන ගොඩක් කට්ටිය මගේ බැලුවට මගේ වීඩියෝස් ඔයගොල්ලෝ මගේ subscribe කරන්න. අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මම හොඳ වීඩියෝස් පින්නවා මට ඔයාලට notification එකක් on කරගත්ත පස්සේ ඔයාලට notification එකක් එනවා මම මේ වීඩියෝ දැම්ම කියලා. ඒතකොට ඔයාලට ලේසියෙන් මගේ වීඩියෝස් හොයන්න පුළුවන්. හයි. දැන් වැඩි කතා නැතුව අනිවාර්යෙන් වීඩියෝ එකට යන්න. හරි. දැන් ඉතින් ලැප් එකේ උඩින් තමයි මම හිතන කරන්න තියෙන්නේ. අපි මේක අපි ඩෙස්ක් එකෙන් තියාගෙන කරමු. මම මෙතින් කරන එක හොඳ මම මෙතින් ඩෙස්ක් එක කියන එක හොඳයි. මම විනාඩි ස්කිප් කරලා මෙතින් පොඩ මිඩල් ඩෙස්ක් එකේ ලැප් මගේ පරණ ලැප් එක තියෙන මේකේ ඒක අයින් කරලා වැටිය අයින් කරලා මම ඔයාලා ආයෙ සෙට් වෙනවා. හරි දැන් guys මම තියාගත්තා. මම දැන් තියාගත්තා. මේ තියෙන්නේ මේ දින් තියාගෙන දැන් තියෙන box කරන තමයි. අපි unbox කරමු. දැන් තියාගත්තා. මේක ගමු. මෙතන තියෙන්නේ මාසතුරු මේක මේක family laptop එකක් වන්න වෙයි. කාගේ laptop එක මේක මගේම කියලා මම laptop ගත්තා. හරි. හින්දි. මේ පැත්තේ නේ. මේ පැත්තේ මෙහෙමනේ. ඔය කද්දේ උඩ ඕනේ උඩ ඉවත ගන්න තියෙන්නේ ආන්නේ වෙන්න වෙන කොඩින් ගාලා මේක කොහොමද අරින්නේ කියලා බලන්න ඕනේ. දුම අරින්නේ තියනවා. ගත්තා. හරි.
දැන් ඇරියා. දැන් මේක පොඩ්ඩක් මෙන්න කරු. හරි. මුලින්ම ඇතුළේ පොකලන් පෙන්නන්න. මේ තියෙන මම පොඩ ලයිට් යන පොඩ පේන්න. දැන් වලට පේන්නේ නැති. මේ තියෙන්නේ මුලින් මෙතන තියෙනවා චාර්ජර් එක. අනේ ඒ චාර්ජර් ඉන්නේ මේ කොටස් දෙකකට. මේ ඇතුළේ මේ ගහන එක. අපි මේක මේ පිටිය පේපර් වර්ක්ස් ටිකක්. ඊට පස්සේ තව එකක් අපිට හරියට පස්සේ ඔන්න තියෙනවා බාණ්ඩේ. අපි දැන් හිමීට ඇදලා ගමු. මං හිතන්නේ අපිට ගන්න මේක ගන්න වෙනවා නම් අපිට මේක ගන්න වෙනවා නම් අපි අනිත් පැත්තට ගමු. ආය අපි අනිත් පැත්ත ගහලා මං ආයෙ සෙට් වෙන්න. හයි ගයිස් දැන් මම මේ පැත්ත ගත්තා. දැන් අපි ඇදලා තමයි ගන්න තියෙන්නේ. මම ගමු. ඕ ඒක මාරයි. ඔන්න එනවා. ඔන්න ලැප් එක. අම්බෝ. මම බොක්ස් එක පැටින් තියාගන්න. පොඩින් ගයිස්. හරි දැන් මේ තමයි ලැප් එක. දැන් මේක අල්කයි කරගමු. මේ තියෙන්නේ ලැප් එක. මේක දිනවා welcome මෙතන තියෙන welcome to the let's do great things together. It has set up function based choose enable. මේ තියෙන්නේ දැන් මේක හරි මම ඊට මේක තියෙන බබාලට බෑ කියලා. මේකනේ කලන් තමයි තියෙන්නේ මේක. අනේ. හරි. ඔන්න ඔයගොල්ලෝ බලාගෙන ඉතිවුවොත් ඔන්න ලැප් එක. යෝ. මේ තියෙන ගාස් ලැප් එක. හරි. දැන් අපි මේක බලමු ඕපන් කරලා පෙන්නන්න. කයි ගාස් මගුලනේ පෙන්නන්න. මේකේ මේ තව මොකද්ද කැලකුත් තියෙන. මෙතනින් තියන්න. one. හරි ගාස් එනවා 1 2 3. යෝ මේක තමයි ලැප් එක. හරි දැන් අපි පොඩ්ඩක් ඔන් කරගෙන බලමුද? මම හිතන්නේ මේක ඔන් වෙයි කියලා. ඕගොල්ලෝ මතකද මම ප්‍රීවියස් Chromebook එකෙත් මට charging cable එක ගහ ගන්න උනා. මම charging cable එක ගහලා මම මේක ඔන් කරලා බලන්න. ඔන්න මම ගහගත්ත charging cable එක. අපි දැන් මේ තියෙන ලැප් එක දැන් අපි දැන් ප්‍රීවියස් ලැප් එකට බයි බයි කියන තමයි තියෙන්නේ. මේක මගේ ලැප් එක ඉස්සර තිබ්බ ලැප් එක. මේක වට මෙතනින් තියන්න පුළුවන්. මේක නම් පට්ට මේ ලැප් එක පට්ට. බලමු ටිකක් මේක ඕපන් කරලා මේක දැන් ලයිට් එක පොත්නවා ටිකකින් අපි කරනාද? තා එහෙම ඕපන් කරනවා මට හිතාන්න බෑ. මේක ඔන් කරලා 1 2 3. දැන් ඔන් කරා. අද වෙද ලයිට් එක පොත් වෙද කැප්ස් ලොක් එකේ ලයිට් එක පොත් වෙනවා. ඒ කියන්නේ ඔන් වෙන්න ඕනේ. තාම එකක් නෑ සයින් එකක් ඔය. මං හිතන්නේ මං ඔන්න. හරි. සෙටප් කරන්න ඕනේ මේක. සෙටප් එකට මම මෙතනින් තියාගන්න ෆෝන් එක. අර පේන ඇති. මෙතනින් ඔයාලට තියාගන්න සෙටප් එකේ. හරි just a moment කියදී මට guys මට just a moment කියදී මට ඉවස ගන්න අමාරුයි. මට කරපොන්න මේක ඔය නම්බර්ස් ගන්න උඩින් ගහන්න නැතුව මෙතනින් ගහන්න පුළුවන්. හරි Windows කියන එක ආවා.
ඔන්න දැන් සෙටප් කරන්න තමයි යන්නේ. දැන් මේ ඔක්කොම අපි නිව්සීලන්ත දාමු ශ්‍රී ලංකාවද? නිව්සීලන්ත පොට දාමු. නිව්සීලන්ත මේක ගත්තේ. නිව්සීලන්ත දාමු. To set up your device using a screen reader, turn on narrator by pressing Windows plus Control plus Enter. For more accessibility features, press Windows plus U or select the accessibility icon in the bottom corner. විනාඩියක් ඉන්න මෙන්න මේකේ වොලියුම් එක අඩු කරගන්න. හරි. yes. මොකක්ද දාන්න? ඒක United States International දානවා. හරි නේද guys? මොකක්ද කරන්නේ? skip කරු. hi guys මම connect කරගන්න යන මගේ ඉන්ටර්නෙට් එක. අනේ මේක නෙමෙයි මෙන්න මේක. මම guys මම ඉන්ටර්නෙට් එක මම connect කරගන්න. ඒ මම මේ විනාඩියකට skip කරනවා. hi guys මම දැන් කරගත්තා. They're checking for update. අප්ඩේට් වෙයි කොහොමරි මට මාරුදේ මටම කියලා ලැප්ටොප් එකක් ගත්තා දැන් මට එඩිට් කරන්න පුළුවන් හොඳට කේප්ලේ වීඩියෝස් දාන්න පුළුවන් ගේමින් YouTube එකේ මම ගේමින් channel එක කරන්නත් හම්බුන්නේ නැහැ මේ දවස්වල අපි ගොඩක් ට්‍රිප් ගියා ඒක නිසා ඒක ට්‍රිප් වීඩියෝස් මම දානවා මේ එඩිට් කරලා සතුටුයි ඊට පස්සේ ඒ අප්ඩේට් එක මම මේක තව ටිකක් sit back and raise while the magic happen. මේ magic happen නේද යන්නේ මම දැන් මේක ගියාට පස්සේ මම මේක දැන්ට skip කරනවා දැන් මේ වීඩියෝ එක long වෙනවා මම මේක skip කරනවා හරි guys මෙතන දැන් jet engine එකක් මේ එනවා කොහේ welcome කියලා ආවා ඔතනින් කැසට් කරමු මොකක්ද අපි නේම් කරන්න මේකට මොකක්ද දාන්නේ guys ඩියසේ නම දාන්නේ මොකක්ද අපි දාමු ඔසන්දස් අනේ ඒව දාන්න බැරිද සන්දස් මොකක්ද දාන්නේ සන්දස් ඩෙල් ලැප්ටොප් කියලාම නෑ ඒක නිකන් බෝරින් ඇඩි මම නෑ කරලා ගියාම අප්පඩ දෙවි මම එච්චර කාණ්ඩ වෙන්න දාන්න බෑ මම අපි අරක දාමු මොසන්දස් ඩෙල් ලැප්ටොප් කියලා ඒක ගහන්න බෑ ඔසන්දස් අයියෝ පී ගහන්න බෑනේ අපි දෙක එකට ගමු හරි ඉවරයි bye no space okay මේක අපිට දාන්න දෙන්නේ දැන් මොකද හරිද skip කරනවා නේ guys skip කරනවා ඒක මොකක්ද තිබේ තවලන්නේ ඒ දේ දුන්න එක තිබ්බේ නේ මේක ජෙට් එන්ජින් එකක් යනවනේ guys ඔයාලට ඇහෙනවද hi guys දැන් අපි මෙතෙන්ට ආවා දැන් මෙතෙන්ට step 1 of 3 download වෙන දියම එනකොට ඒක නිසා මම තව skip කරනවා on after a long time ඔන්න ඒක දැන් මේක අප්ඩේට් වෙලා තියෙන්නේ දැන් දින අපිට මේ දාන්න විතරයි අපේ මේ දේවල් ইনফরমේෂන් ටික ටැග් ගාලා දාන්න පොඩි මම මේ ටික දාලා මම ඔයාලට ස්කිප් දැන් ස්කිප් කරනවා මම පර්සනල් දේවල් නේ තමයි ස්කිප් කරලා මම ඊට ටික පෙන්නන්නම්
Hey guys, ඔන්න මම දැන් මේ ඒක දාලා ඉවදන් ස්ටොප් ටේක් කරා. පින් එකක් දාමු. හරි මම දැන් අයින් කරනවා. අය ස්කිප් කරනවා. ඔයාලා දැනගන්න හොඳ නේ. හරි guys ඒකත් හරි. ඒක දැන් ගාගෙන sorry. පිටානෝ ඒ තියෙන ෆින්ගර්ප්‍රින්ට් එකයි ඒකත් තියෙනවද? යන් දන්නවද ඒ ෆින්ගර්ප්‍රින්ට් එක කොහෙද තියෙන්නේ කියලා? දන්නවද නේද? set up a new PC. හරි දැන් කල් බෑක් ස්ක්‍රීන් ගියා. Yes! Finally! හරි guys දැන් මම මගේ කීබෝඩ් එක මවුස් එක ගහගන්න ඕනේ. හරි තා ඒ ටික හරි එකම ගහගත්තා. Oh yeah! keyboard ටික කරිය අවුලක් තියෙනවා. අමාරු ඒක ටිකක්. හරි මම මොකද hier? හරි ඒකත් ගත්තා. ඒක වල පිටපස්සේ දාමු. එක තමයි ඇතුලේ. හරි. හරි ඒක හරි වැඩ කරා. මම මේක ස්කිප් කරනවා මම. හරි guys එකක් දැම්මා. හරි. දැන් මොකක්ද තියෙන්නේ කරා මම මෙතන customer experience. now gaming අදාපන් ඉස්සරහට කපස් කෝ අය වෙනදනේ creativity මකේරි දානවා. මේටි තමයි කදාන් ඉදාමු මගේ ෆෝන් එක දැන් විතර දෙකක් තියෙනවා මට දැන් පාවිච්චි කරන්න පුළුවන් දෙකක් තියෙනවා. මම iPhone දානවා. මගේ S24 එකත් පාවිච්චි කරන්න පුළුවන් නේ මන්ද. මගේ නිකන් දැන් මේක ස්කෑන් කරා. play කරමු. අපි දාමු yes play කියලා. hello දැන් මේ පේ වෙනකම් තියෙන්නේ මේ දැක්කද? ටිවිටර් පේ වෙනකම් පොඩ මවුස් පොයින්ට් එක පොඩ පොඩි වැඩි.
මම හිතන්නේ මට මේක ගන්න වෙයි ඇප් එක. මම මේක මේ setup එක යනකම් මම skip කරනවා තමයි. ඔන්න guys දැන් අපි කරා. හරි all set. Next down. ටක් කීබෝඩ් එක පැත්තට. කරගෙන ඉවර යන්න. Back up of keep them safe. මම හිතන්නේ මට ඒක ඕනේ වෙයි කියලා. Anyways. Set. ඕනේ. මේවා නෑ අපිට මේ ඕනේ. Line करा. Next. Playing. Again the Xbox. ඔන්න. අපි continue අපිට. හරි guys ඔන්න අපේ main එකට ආව මාර සතුටුයි දැන්. Hi guys, දැන් අපි මගේ wallpaper එකත් හදලා තියෙන්නේ. මම game stick එක download කරලා තියෙන්නේ. අදනදී වන්ද Google Play games තියෙනවා ඊට පස්සේ. ඊට පස්සේ Streamlabs එක අපේ stream කරලා එකක් තියෙනවා. මේක අයින් කරමු. ඊට පස්සේ අපි අපේ ලස්සන logo එක තියෙනවා. අපේ gaming logo එක තියෙනවා. ඊට පස්සේ අපේ තියෙනවා CapCut එක. ඊට Discord තියෙනවා WhatsApp තියෙනවා. ඊට පස්සේ අපි settings පැත්තට ගියොත් එහෙම අපිට settings පැත්තට කියන්නේ දැන් අපිට my phone එකත් connect කරන්න පුළුවන්. connect කරලා තියෙන්නේ. connect කරලා තියා අපේ stream phone එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ ඔක්කොම update වෙන ඔක්කොම අනේ මේකේ තියෙන්නේ එක දෙයයි තියෙන්නේ. මෙතන මේ දේ ඉන්ස්ටෝල් කරලා විතරයි මම ඒක ඉන්ස්ටෝල් වෙන දානවා. ඊට පස්සේ අපිට තියෙනවා I don't need even then. I think I think gaming එක ටික දේවල් තියෙනවා. මේ තමයි ඉතින් සුත්‍රි ලැප් එකේ තියෙන්නේ. ලැප් එකේ තියෙන්නේ logo දාලා. අද සුත්‍රි දානවා. අපි එහෙනම් අපි තාත් ඉතින් කියන්නේ awesome guys out. Popped.